ඇත්තම කිව්වොත් මම පානදුර රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් වලට ගියේ මට වයස අවුරුදු 12 විතර. ඊට පස්සේ මම 13න් 15 සිට 19න් 15 වෙනකන් සියලු කණ්ඩායම් නියෝජනය කරා. 15න් 15 17න් 15 19න් 15 කණ්ඩායම් වල නායකත්වය දැරුවා. ඒ වගේම 19න් 15 කණ්ඩායම වසර 6ක් පමණ නියෝජනය කරා. මගේ මුල්ම ක්‍රීඩා සමාජය කළුතර ෆිසිකල් ක්‍රීඩා සමාජය. එම ක්‍රීඩා සමාජය මම නියෝජනය කරේ මම පාසල් වයසේ සිටම අවුරුදු 3ක් වම නියෝජනය කරා. ඊට පස්සේ පාසලෙන් පසුව මම පානදුර ක්‍රීඩා සමාජයත්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, බදුල්ල ක්‍රීඩා සමාජයත් නියෝජනය කරා. ඊට පස්සේ 2015 ඉඳන් අවුරුදු 4ක් එක දිගට යුද හමුදා කණ්ඩායම නියෝජනය කරනවා. 2016 වසරේදී මම ප්‍රීමියර් තරඟාවලියේදී ලකුණු 530ක් ලබාගෙන කඩලු 35ක් ලබා ගත්තා. ඊට පස්සේ 2017 වසරේදී ලකුණු 450ක් සමග විකට් 45ක් ලබා ගත්තා. මේ වසරේදී ඒ කියන්නේ 2018 වසරේදී ලකුණු 889ක් සමග කඩලු 39ක් ලබා ගත්තා. ඔව් මම හිතන්නේ ඒ දෙකම සමබරව කරලා තින්නේ මේ සීසන් එකේ. මම කියන්නේ මම ඒ ගොඩක් මහන්සි වුණා ඒ තත්ත්වයට එන්න. මම හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරා, බෝල් කරලා බැට් කරලා තමයි මම මේ තත්ත්වයට ආවේ. මම හිතනවා මේ ෆිට්නස් අනිවාර්යෙන් අපේ පර්ෆෝමන්ස් එකට බලපානවා කියලා. ඒක නිසා මමත් මගේ ෆිට්නස් ගැන ටිකක් වැඩිපුර හිතනවා. ඒ වගේම මානසික පැත්ත කියන්නේ මම තරඟයකට යන්න කලින් අනිවාර්යෙන් මගේ හොඳට කරපු රන්ස් ගහපු විකට් ගත්තු වීඩියෝස් මම බලනවා. එහෙම තමයි මම මගේ මනස හදාගන්නේ තරඟයට කලින්. චාමසිල්ලා, දෙවනි බුදුන් ලෙස, ශාල්නි තාරු, iPhone, බැඩ්මින්ටන් ක්‍රීඩා, නූඩල්ස්, ගණිතය, සුමිත් සර්, රොයල්, මාලින්ද පුෂ්පුවාන්. මම MCC කණ්ඩායමට එරෙහිව කඩලු 9ක් ලබා ගත්තා. ඒක තමයි. ධර්මශාලා, ඉන්දිය, අසේල ගුණන, සුමිත් ප්‍රසන්න, ලක්ෂාන් ඉදිරිසිංහ, කසුන්ද සිල්වා, ජනිත් සිල්වා, කවර් ඩ්‍රයිව්, ටීෂර්, බල්ලා, Facebook, ටෙස්ට් හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, ටෙස්ට් දෙවනි නිම, රසලාන, කුමාර ධර්මසේන, සීගුවේ ප්‍රසන්න, නියපොතු ගෑම. දැන් ලබන සතියේ පටන් ගන්නවා මම හිතන්නේ වන් ඩේ ටූර්නමන්ට් එක. වන් ඩේ ටූර්නමන්ට් එකෙත් මගේ උපරිම දක්ෂතාව දක්වලා කොහොම හරි පළාත් තරඟාවලියට තේරලා පළාත් තරඟාවලියෙත් හොඳින් ක්‍රීඩා කරන්න තමයි මගේ බලාපොරොත්තුව.